ඉතින් මෙන්න මේ වගේ අපිට පුළුවන් කන්ස්ට්‍රක්ටර්ස් ඩිෆයින් කරගන්න. ඉතින් කන්ස්ට්‍රක්ටර්ස් වලගේ මේ කයින් කළා දාන්න මේක ඇත්තටම එච්චර ලොකුවට පාවිච්චි වෙන්නේ නැහැ. නමුත් දැනගෙන ඉන්න එක ගොඩක් හොඳ එකක්. ඒ වගේ named constructors තියෙනවා කියන එක. ඉතින් මේ වගේ දැන් අපි ඇත්තටම තිබ්බේ final කියලා එකක් නේ මෙන්න මේ වගේ. final කියලා තිබ්බොත් ඒ කියන්නේ හැදුවට පස්සේ වෙනස් කරන්න බැරි මොනවා හරි දේවල් තියෙනවා නම් කොහොමද ඒක හැන්ඩල් කරන්නේ? දැන් ඒක මෙහෙම තියෙද්දි මේක final වුණ ගමන් මෙහෙම කරන්න බෑ. ඒකට හේතුව ෆයිනල් එකක් මෙතන හැදෙනවා. මම මේ හදන ෆයිනල් එක වෙනස් කරන්න යන්නේ. හදන ෆයිනල් එක වෙනස් කරන්න යන නිසා මෙයා කියනවා ෆයිනල් වේරියබල්ස් වෙනස් කරන්න බෑ. මොකද මේක හදලා ඉවරයි දැනටමත්. මෙතන තව එකක් තියෙනවා. කන්ස්ට්‍රක්ට් එක ඇතුලේ මේවා ඉනිෂියලයිස් කරන්න හැල්ලු. දැන් එන කන්ෆියුසින් මම රන් කරලා පේනවා එරර්ස් ටික හරියට බලන්න පුළුවන්. මෙහෙම name කියලා set එකක් නැහැලු. ඒකත් හරි. age කියලා එහෙම එකක් define කරලා නැහැලු. මෙතන හැමෝටම තියෙනවා මෙතන. ඒකට එයා කියනවා එහෙම නැහැයි කියලා. ඊළඟට not initialized. මම initialize කරලා තියෙන්නේ. ඒකට හේතුව තමයි ඔයා දැනගන්න ඕනේ මෙහෙම variable එකක් define කරලා මෙහෙම assign කරද්දි already variable එක හැදිලා ඉවරයි. නමුත් final variables or const හදද්දි initialize කරන්න ඕනේ. කොහොමද අපි හදද්දි variables initialize කරන්නේ? මෙතන දාලාද? නමුත් සමහර ලාවට මට මෙතනට දාන value එක මේව define කරගන්න බැරි වෙන්න පුළුවන්. සමහර ලාවට මේ එන value එක මෙන්න මේ construct එකේ parameter එකක් වෙන්න පුළුවන්. කොහොමද ඒ වගේ වෙලාවට මේක handle කරන්නේ? මොකද මේක මෙහෙම වැඩ කරන්නේ නැහැ sure. මොකද මේක මේ වගේ තැනකදී initialize කරද්දී already මේක හැදිලා ඊට පස්සේ තමයි initialize කරන්නේ. මේක වැරදි. ඒ වගේ වෙලාවට අපි පාවිච්චි කරනවා initializers කියලා පොඩි concept එකක්. initializer එකක් කියලා කියන්නේ මට පුළුවන් construct එකකට values pass කරනකොට හෝ constructing object එකක් හැදෙනකොටම අපේ ඒ class එකේ තියෙන variables initialize කරන්න. ඒක නිසා තමයි ඒකට initialize එකක් කියන්නේ. ඒක කරන්නේ construct එක ඉස්සරහා මෙන්න මෙහෙම colon එකක් දාලා මම කියනවා දැන් මම initialize කරන්න යන value එක මොකද්ද සහ එයාට දාන්න ඕන value එක මොකක්ද කියලා. ඒතර මට පුළුවන් මෙන්න මෙහෙම name සමානයි name, age සමානයි age කියලා මේ variables දෙක initialize කරන්න. මොකද්ද මේකේ තේරුම? මේකේ තේරුම initialize එක පටන් ගන්න colon එකෙන් මේ name කියලා කියන්නේ මගේ class එකේ තියෙන name එක, මේ name කියලා කියන්නේ මගේ function එකේ තියෙන variable එක. මම මේක ඕනනම් පැහැදිලි වෙන්න n සහ a කියලා වෙනස් කරන්නම්. එතකොට මේක එන්නේ n සහ ඔන්න ඔහම a කියලා. මේකට අපි කියනවා initializer එකක් කියලා. මේකෙදි object එක හැදෙනකොටම මෙතන දාලා තියෙන ඒවා අපේ object එකේ يعني class එකේ object එක initialize වෙනවා. හැබැයි මෙතන මොනවා හරි දැම්මොතින් ඒක run වෙන්නේ object එක හැදුනට පස්සේ. ඕක ඉතා වැදගත්. මොකද අපිට සමහරවිට object එක හැදෙනකොටම ඒකේ values assign කරගන්න ඕනේ. ඒක ගොඩක් අතරම fast. හැදුනට පස්සේ values assign කරගන්න බැරි වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ final variables තියෙනවා නම්. ඒක නිසා මේකට අපි initialize එකක් පාවිච්චි කරනවා. දැන් මේ class එක ඇත්තටම මේකේ වෙන මොකුත් මෙතන මැද්දේ functions නැහැනේ. ඒක නිසා අපිට කැමති නම් මෙන්න මේක empty construct එකක් විතර හදන්න පුළුවන්. මොකද එතනින් එහාට මේකේ functionality නැහැ. මෙන්න මේ වගේ සාමාන්‍ය විදිහට මේක කරන්න වෙනවා. හැබැයි මේකේ තේරුම මේ semicolon එකක් දාලා තියෙන්නේ මේ constructor function එක ඇතුළට implementation නැහැ. හැබැයි initializers තියෙනවා කියන එක. මේකේ තව පොඩි දෙයක් දැනගන්න ඕනේ. ඒ තමයි සමහර වෙලාවට දැන් මම මේ class එක මෙහෙම call කරන්නේ constructor එක call කරන්නේ නිකන් මෙන්න මේ විදිහටනේ. නම ගැන මම දන්නවා පළවෙනි පොසිෂන් එක නම කියලා. හැබැයි මට මෙන්න මේක මෙහෙම දාන්න බෑ. ඒකට හේතුව මෙයා පළවෙනි construct يعني value එකට ඉල්ලන්නේ string එකක්, දෙවෙනි එකට ඉල්ලන්නේ int එකක්. මේක වැඩ කරන්නේ නැහැ. ඊ වගේ වෙලාවට මේකට අපි කියනවා positional arguments කියලා. මේක keyword arguments වලට convert කරන්න ඕනේ. keyword arguments වලට convert කරනකොට මට මේකට curly bracket මෙන්න මෙහෙම දාන්න වෙනවා. curly bracket එකක් දැම්මට පස්සේ මට පුළුවන් කියන්න මේක දැන් a සමානයි 10යි n සමානයි මෙන්න මෙහෙම කියලා කියන්න පුළුවන්. නමුත් මට පුළුවන් මේ curly bracket දැම්මට පස්සේ මේකට දාලා තියෙන මෙන්න මේ parameters ටික නම පාවිච්චි කරලා මෙන්න මෙහෙම call කරන්න. එතකොට order එක ප්‍රශ්නයක් නැහැ. කැමති පිළිවෙලකට මට values pass කරන්න පුළුවන්. මේ issue එක තියෙන්නේ මේවා keyword argument නිසා අනිවාර්යෙන් මේකට එක්ක default value එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේවා එක්ක nullable වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් මේක required වෙන්න ඕනේ. ඒකට හේතුව keyword arguments අපි කියනවා මෙන්න මේ වගේ argument මෙහෙම pass කරන්න පුළුවන්. ඒ කැමති order එකකට pass කරන්න පුළුවන්, pass නොකර ඉන්නත් පුළුවන්. ඒ වගේ වෙලාවට මෙයා දන්නේ නැහැ මොකද මේක සමහරට මේ n කියන එක pass නොවී තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට මෙයා දන්නේ නැහැ මොන value එකද මේකට assign කරන්න ඕනේ කියලා. ඒ නිසා
එක්ක මම කියන්න ඕනේ මෙන්න මෙහෙම empty value එකක් හරි මොකක් හරි කියලා initialize කරන්න ඕනේ. එහෙම නැත්තම් මෙන්න මේක nullable කරන්න ඕනේ. මතකයි nullable question mark එක දාලා nullable කරන්න ඕනේ. එහෙමත් නැත්තම් මෙයාව required field එකක් කරන්න ඕනේ. ඔන්න ඔහොම. එතකොට මෙයාවත් මෙන්න මෙහෙම required field එකක් කරන්න ඕනේ. එතකොට මම අනිවාර්යෙන් මෙන්න මේක පාස් කරන්න ඕනේ. දැන් මම මේකට values පාස් කරන්නේ මෙන්න මෙහෙම a colon 10යි n colon 9යි කියලා. මේක මෙහෙම තමයි අපි dot වල class එකක මෙන්න මේ parameters පාස් කරන්නේ. named parameters පාස් කරන්නේ මෙන්න මේ විදිහට. සමාන ලකුණේ නෙමෙයි මට ඒක පොඩ්ඩක් කලින් වරදුනා. මෙන්න මෙහෙම තමයි පාස් කරන්නේ. ඔයා ගිහින් අපේ ඩාට් කෝඩ් එකේ අපි VS කෝඩ් එකේ අපේ තිබ්බ කෝඩ් එක බැලුවොතින් මේක නෙමෙයිනේ. මෙන්න මේ කෝඩ් එක බැලුවොතින් පෙනෙයි මම මෙහෙම පාස් කරලා තියෙනවා දේවල්. ඔන්න පටන් ගන්නකොටම පේනවා scaffold abba colon abba එක පාස් කරලා තියෙන body colon center එකක්. ඊට පස්සේ මේකේ floating action button එකේ on pressed colon parameter එක tool tip එක මොකද්ද? මෙන්න මෙහෙම තමයි පාස් කරලා තියෙන්නේ. සමහර ඒවාට පාස් කරලා නැහැ වෙනවද මේ icon එකේ මේක පාස් කරලා නැහැ. එහෙනම් අනිවාර්යෙන් මේක positional argument එක. ඔයාලට පේනවා මේක බැලුවට පස්සේ definition එකේ තියෙනවා icon කියලා. මෙයා තියෙන්නේ curly bracket එකෙන් එළියේ. ඒක නිසා එයා positional argument එකක්. ඊටු ටික ඔක්කොම keyword arguments. ඊට පස්සේ උදාහරණයක් අපි size එක define කරනවා නම් මෙන්න මෙහෙම size සමානයි ඔන්නෝම කියලා තමයි define කරන්නේ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඒකම තමයි මෙන්න මෙතනත් වෙලා තියෙන්නේ. මට පුළුවන් දැන් මෙන්න මේක required කරාට පස්සේ හෝ keyword argument එකට convert කරාට පස්සේ මෙන්න මේ කැමති පිළිවෙලකට මේක දාගන්න පුළුවන්. ඕනනම් මට මෙන්න මේක integer nullable කියලා දාන්නත් පුළුවන්. nullable කියලා දැම්මට පස්සේ මම මේක අනිවාර්යෙන් මෙහෙම දාන්න ඕනේ නැහැ. මට මේක අයින් කරන්න පුළුවන්. ඒතර name එක විතරයි වැටෙන්නේ. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් එනවා. integer nullable එකක් int එකකට දාන්න බෑ. මෙන්න මේක වැඩ කරන්නේ නැහැ. මොකද මේ age කියන එක integer එකක්. නමුත් int nullable එකක් තමයි a කියලා කියන්නේ. ඒ නිසා මේක වැඩ කරන්නේ නැහැ. ඔයාට මේක එක්ක මේක nullable කරන්න ඕනේ. එහෙම නැත්නම් මෙයාට default value එකක් දාන්න. ඕක තමයි සරල කතාව. ඉතින් ඔහොම තමයි අපි constructor සහ classes define කරන්නේ මේ dart වල. ඒ වගේම මේකේ functions එහෙම define කරන්නත් පුළුවන්. අපි දන්නවා මෙතන මේ වගේ තැන්වල මෙහෙම function එකක් define කරන්න පුළුවන්. void අපි හිතමු hello කියලා මෙහෙම define කරන්න පුළුවන්. අපි functions ගැන තව ටිකකින් වෙනම කතා කරනවා. නමුත් classes define කරන්න සහ ඒව පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහට. මේකෙදි පොඩි දෙයක් කියන්න ඕනේ. ඒ තමයි දැන් class එකේ variable එකේ නමයි මෙතන parameter එකේ නමයි වෙනස්නේ. ඒක නිසානේ අපිට මෙන්න මේ විදිහට ලියන්න ඕනුනේ. එහෙම නැති වුණත් මේක මේ විදිහට ලියන්න පුළුවන්. උදාහරණයක් විදිහට මට මේ class එකේ variables වල නම් දෙක මේ විදිහට තිබුණා නම් parameters ඒ වගේම මට මේක මෙහෙම වෙනස් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ string dot මේ name එක සහ age එක මේ විදිහටම තියෙනවා නම් මම object එක හදද්දි මේ විදිහට pass කරන්න පුළුවන්. ඒ වගේම මගේ initializer එක මේ විදිහට ලියන්න පුළුවන්. name සමානයි name, age සමානයි age කියලා. නමුත් dart කියලා කියන්නේ ගොඩක් features වැඩි language එකක්. ඒකෙදි මේ වගේ ලියන්න ඕනේ නැහැ. මේකේ concept එක තමයි අපිට මෙන්න මේ class එක ඇතුලේ තියෙන variables ඒ විදිහටම initialize කරගන්න ඕන නම් constructor එකකදී මම මෙහෙම initialize එකක් ලියන්න අවශ්‍යතාවයක් නැහැ. මට ලේසියෙන්ම කරන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ variable එකක් අලුතෙන් define කරන්න නැතුව මේ විදිහට string name කියලා define කරන්න නැතුව මට class එකේ parameter එකේ නැත්නම් attribute එකේ නම කෙලින්ම දාලා කියන්න පුළුවන් මේ දාන value එක automatically ඒ අදාළ variable එකට නැත්නම් attribute එකට initialize කරගන්න කියලා. උදාහරණයක් විදිහට මට පුළුවන් this.name කියලා මෙහෙම දාන්න. ඒ වගේම this.age කියලා දාන්න. දැන් මට මේ initialize එක අනවශ්‍යයි. මෙහෙම ලිව්වට පස්සේ dart automatically දන්නවා මේක parameter එකක් විදිහට මේ දාලා තියෙන්නේ. constructor එකේ parameter එකක් නෙමෙයි මේක. argument එකක්නේ. this.name කිව්වම මේකේ name තමයි අරගන්න ඕනේ. parameter එකේ නමත් name මේ විදිහටම name වෙන්න ඕනේ. ඒ වගේම this.name නිසා ඒ එන value එක automatically මෙන්න මෙයාට initialize කරගන්න කියලා. අර කලින් ලිව්ව එකම තමයි මේකම තමයි this.name කියලා ලේසියෙන් ලියන්න පුළුවන්. මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. හරිම ලේසි. ඒක නිසා මේකත් හොඳට මතක තියාගන්න. ගොඩක් වෙලාවට වදා කළාදී dart code එක අපි දැන් ඉස්සරහට flutter ලියන්න යද්දි මෙන්න මේ this.name කියලා එකක් තමයි එන්නේ. අපි inheritance ගැන කතා කරද්දී නෝ සමහර වෙලාවට දෙන super.name කියලා ලියන්න පුළුවන්. මෙන්න මේ super කියලා කියන්නේ super class එකේ name එක කියන එක. ඒක දැන් මෙතනට දැනට නැහැ. මේක පාවිච්චි කරන්න පුළුවන් ඉතාලම ලේසියෙන් අඩු lines ප්‍රමාණයකින් code එක ලියලා. උදාහරණයකට අපි ගමු අපේ flutter අපි දැන් හදපු demo code එක. ඒකෙත් පාට පේනවා මෙන්න මෙතන title කියලා parameter එකක් තියෙනවා. මේ string final string
ටයිටල් එකක් මෙන්න මෙතන තියෙනවා. ඒක required this.title කියලා තමයි මෙන්න මේ හෝම් පේජ් එකෙන් ඉල්ලලා තියෙන්නේ. එතකොට එයාව කෝල් කරද්දි මෙන්න මෙතන මෙන්න මෙහෙම ටයිටල් එක මෙතනට පාස් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට අපිට පුළුවන් ඉනිෂියලයිසර් එකක් අවම ප්‍රමාණයක් පාවිච්චි කරලා වැඩේ කරන්න. උදාහරණයක් විදිහට අපිට වෙන විදිහකට මේක ඕනේ නම් අපිට පුළුවන් තව ඕනනම් required variable එකක් හදන්න. අපි හිතමු text කියලා. නිකන් මෙන්න මෙහෙම print text කියලා ඔන්නෝම හදන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ඔන්නෝම text සමානයි hi කියලා ඔන්නෝම දාන්න පුළුවන්. දැන් මේක විශේෂ හත තමයි මේ text කියන එක මෙතනට attribute එකක් නෙමෙයි. person කියන class එකේ class variable එකක් නැහැ text කියලා. ඒක නිසා මම මේක this.text කියලා දාලා හරියන්නේ නැහැ. මොකද එහෙම එකක් මේකේ නැහැනේ. එහෙම දැම්මොත් ඒක error එකක්. ඒක නිසා මම මේක ඇතුලේ වෙන වැඩකට පාවිච්චි කරනවා නම් මට this dot දාන්න අවස්ථාවක් නැහැ. එහෙම නැත්නම් පුළුවන් උපරිම try කරන්න initialize එකක් පාවිච්චි කරනවා නම් ඒ class එකේ තියෙන variable එකේ නමෙන්ම මෙන්න මෙහෙම define කරන්න. එතකොට ඒ වගේ මේකට n කියලා තොර දාන්න එපා. පොඩ්ඩක් descriptive නමක් දාන්න. එතකොට class එක පාවිච්චි කරන කෙනාට ලේසියෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඕක තමයි මට කියන්න ඕන උනේ මෙන්න මේකේ තියෙන initialize එක තවත් optimize කරන්න පුළුවන් විදිහක් ගැන.